Hello guys, වලාද සාදරයෙන් පිළිගන්නවා සනී ටෙක් YouTube channel එකෙන් එන තවත් සුපිරි ක්‍රියේටිව් වීඩියෝ එකක් එක්ක. අද ඉතින් මම අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට AI භාවිතා කරලා ඔයාගේ vehicle එකේ cover art එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැපැත්තෙන් තියෙන bell icon එක all press කරලා තියාගන්න. අපි මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලා ගාඩු notification එකකට ගන්න. ඉතින් වැඩි කතාවක් නැහැ අද අපි යමු වීඩියෝ එකට. I'ma flex on my ex, flex on the hoe. You still be in my head, so I'ma let you know. I realize how much I want you when I let ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ හරි PC එකේ හරි තියෙන browser එක open කරගන්න. මම open කරනවා මගේ browser එක. හරි guys, ඔයාලට ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලා මෙන්න මේ උඩ තියෙන search bar එකේ ගිහලා search කරන්න Gemini AI කියලා. ඉතින් Gemini AI කියලා search කරාට පස්සේ මෙන්න මේ විදිහට result එකක් බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක උඩ touch කරන්න. හරි guys, ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මේ ඉන්න search result වල පළවෙනි website එකට log වෙන්න. හරි guys, ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මම දැන් කරන step ටික මේ විදිහටම කරන්න. හරි guys, ඊට පස්සේ ඔයාලට මේ search bar එකේ යටින් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් ධන ලකුණක්. අන්න ඒක උඩ touch කරන්න. හරි guys, ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන agree කියලා බටන් එකක් අන්න ඒක ක්ලික් කරන්න. සමහර කට්ටිය නම් මේක ඉන්නේ නැති වෙයි, සමහර කට්ටිය නම් මේක එයි. හරි, ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන උඩින් upload file කියලා අන්න ඒක ටච් කරන්න. හරි, ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ නම් gallery open වෙයි, PC එකේ නම් ඔයාගේ folder එකක් open වෙයි. හරි guys, ඊට පස්සේ ඔයාලා මේ folder එකේ ඔයාට ඕනි ෆොටෝ එක add කරගන්න. මම මේ විදිහට මට ඕනි ෆොටෝ එක මම මේකට add කරගන්නවා. හරි, මේ දිනේ මට ඕනි ෆොටෝ එක මම මේකට ඇඩ් කරගෙන මේ විදිහට පොඩ්ඩක් ලෝඩ් වෙනවා. හරි guys, මම මේකට අදාළ prompt එක මගේ WhatsApp channel එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන් මගේ WhatsApp channel එක follow කරලා මේකට අදාළ prompt ඒ වගේම තවත් ෆොටෝස් වලට අදාළ prompt ගන්න. මම මගේ WhatsApp channel එකේ link එක මම description එකේ දාලා තියන්නම්. හරි guys, ඊට පස්සේ ඔයාලා prompt එක හොයාගත්තට පස්සේ මෙන්න මේක ඇවිල්ලා paste කරගන්න. හරි guys, ඊට පස්සේ මෙන්න මේ විදිහේ prompt එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි, ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා පොඩ්ඩක් එහා පැත්තට scroll කරාට පස්සේ submit කියලා බටන් එක. අන්න ඒක උඩ touch කරන්න. හරි, දැන් අපි image එක create කරන්න දාලා තමයි තියෙන්නේ. හරි, දැන් අපි image එක create කරනවා මෙතනින් බලා ගන්න පුළුවන්. හරි guys, අපේ image එක දැන් load වෙනවා. හරි guys, මේ තියෙන අපිට ආපු output එක මෙන්න මේ විදිහට තමයි අපේ cover art එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන වගේ bike එකේ brand name එක, ඒ වගේම bike model එක, ඒ වගේම මෙන්න මේ විදිහට සුපිරි cover art එකක් ඔයාලට පින්කින් හදා ගන්න පුළුවන්. හරි, ඉතින් ඔයාලට පුළුවන් මේක print කරන් ගිහිල්ලා ඔයාගේ wall එකේ mount කරන්න, නැත්නම් ඔයාගේ table එකේ තියාගන්න. ගෙදර තියෙන vehicle එකක්, ඒ වගේම ඔයා ආස vehicle එකක් මෙන්න මේ විදිහට create කරගන්න පුළුවන්. හරි, ඉතින් කොහොමද මම ගෙනගෙන ආපු වීඩියෝ එක මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වටිනවා ඇති කියලා. ඔයාලට මේ වීඩියෝ එක වටිනවා නම් මගේ channel එක දැන් subscribe කරලා ඊට හැපෙන්න ඉන්න bell icon එක all press කරලා තියාගන්න. මම මේ වගේ creative වීඩියෝ දාපු ගමන් ඔයා ගාඩු notification එක ගෙනගන්න. හරි, ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට සුබ දවසක්.